හායි කොල්ල කෙලනේ කොහොමද යාළුවෝ ඉතින් ඔයාලා වෙනදා වගේ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි මේ 2025 මැයි බුයියා පාස් එක ඩිසයින් වෙලා තියෙන්නේ කොහොමද මේ බුයියා පාස් එක දාන ජෙම් කීයක් යනවද මේ බුයියා පාස් එක ගැන මම හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මැයි බුයියා පාස් එක ගැන දැනගන්න ඕනේ කට්ටිය මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම තමයි යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මට කාරණා දෙකක් මතක් කරන්න තියෙනවා. පළවෙනි කාරණාව තමයි යාළුවනේ මම අප්‍රේල් බුයියා පාස් එක ගැන වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් මගේ channel එක හරහා ගිහිල්ලා ඔයාලට මේ අප්‍රේල් බුයියා පාස් එක ගැන දැනගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි යාළුවනේ මගේ subscribers 1000 ගාන සීනේට අතාමත් එකතු වෙලා නැත්නම් අන්න ඒ වැඩේට එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මෙන්න මේ එන්න තියෙන මයි බුයියා පාස් එක ඩිසයින් ලා තියෙන මෙන්න මේ විදිහට. ඉතින් අපිට ලෙවල් එකේදී මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක හම්බ වෙනවා. ඒකත් ඉතින් හැබැයි ඔයාලා මෙන්න මේ බුයියා පාස් එක දැම්මොත් විතර ඔයාලට මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක හම්බෙන්නේ. තව කියනවා නම් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක දාන කට්ටියට දවස් 30කට මෙන්න මේ ගන්න ස්කින් එක හම්බෙන්න තියෙනවා. ඒ වගේම නොදාන කට්ටියට දවස් 3කට හම්බෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක දැම්මත් නොදැම්මත් මෙන්න මේ බෑක් ස්කින් එක හම්බෙනවා ලෙවල් 10 දී. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 20 දී මෙන්න මේ බුයියා පාස් එක දාන කටියට මෙන්න මේ GP ස්කින් එක හම්බ වෙනවා. ඊටත් පස්සේ යාළුවනේ මෙන්න මේ ග්‍රැනයිට් ස්කින් එක හම්බ වෙනවා ලෙවල් 30 දී. මෙන්න මේ ග්‍රැනයිට් ස්කින් එක හම්බෙන්නේ හැබැයි මේ බුයියා පාස් එක දැම්මොත් විතරයි. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 40 දී මෙන්න මේ බුයියා පාස් එක දාන කට්ටියට මෙන්න මේ ලස්සන ස්කේප් බෝඩ් එක හම්බ වෙනවා. හරි ඉතින් යාළුවනේ ලෙවල් 50 දී මෙන්න මේ ගන්න ස්කින් එක පර්මනන්ට් හම්බ වෙනවා අපිට. ඉතින් මෙන්න මේ බුයියා පාස් එක මගහැරන කට්ටියට මෙන්න මේ ලෝගෝ එක හම්බ වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 60 දී දාන කට්ටියට මෙන්න මේ පෑන් ස්කින් එක හම්බ වෙනවා. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 70 වට ගියාට පස්සේ මෙන්න මේ ලස්සන බෑග් පැක් එක හම්බ වෙනවා. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක මග අර ගන්න කට්ටියට මෙන්න මේ කලිසම හම්බ වෙනවා ලෙවල් 70 දී. තවත් මේ බුයියා පාස් එක ගැන විස්තර කරනවා නම් ලෙවල් 80 දී මෙන්න මේ ලෝඩ් බොක්ස් එක හම්බ වෙනවා. ඉතින් මේ ලෝඩ් බොක්ස් එක දැම්මත් නොදැම්මත් අපිට මෙන්න මේ බුයියා පාස් එකේදී හම්බ වෙනවා. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එකේ විශේෂම කාරණාව වෙන්නේ ලෙවල් 90 දී අපිට මෙන්න මේ ඉමෝට් එක හම්බ වෙනවා. හැබැයි මෙන්න මේ බුයියා පාස් එක දැම්මොත් විතරයි මෙන්න මේ ඉමෝට් එක හම්බෙන්නේ. හරි ඉතින් කොල්ල කෙල්ලනේ අවසාන වශයෙන් මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 100 දී දාන කට්ටියට මෙන්න මේ ලස්සන මේල් බන්ඩල් එක හම්බ වෙනවා. ඉතින් යාළුවනේ වෙනදා වගේ මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 100ට ගහලා ජෙම් 399න් දැම්ම හැකි. හැබැයි ඔයාලට මෙන්න මේක එකපාර ගන්නවා නම් ජෙම් 899න් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.